11 වෙනි පරිච්ඡේදය. සලමොන් රජ පාරාවෝගේ දුවට වගේම වෙනත් ජාතීන්ට අයිති තවත් ස්ත්‍රීන්ට ආදරය කළා. ඒ අයට මෝවබ්, අම්මොන්, ඒදොම්, සීදොන් සහ හිත්ති ජාතික ස්ත්‍රීන් ඇතුළා. ඒ ජාතීන් ගැන යෙහෝවා දෙවියන් ඊශ්‍රායල්වරුන්ට මෙහෙම කියලා තිබුණා. එයාලා එක්ක කිට්ටු බැඳීම් ඇති කරගන්න එපා. එහෙම කළොත් එයාලගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න එයාලා ඔයාලගේ හිත් අනිවාර්යෙන්ම පොළඹව ගනි. ඒත් සලමොන් ඒ ජාතීන්ට අයිති ස්ත්‍රීන්ට ගොඩක් ලං වෙලා එයාලට ආදරය කළා. සලමොන්ට භාර්යාවන් 700ක් හිටියා. ඒ හැමෝම කුමාරිකාවෝ. එයාට උපභාර්යාවන් 300කුත් හිටියා. සලමොන්ගේ භාර්යාවන් ටිකෙන් ටික එයාගේ හිත දෙවියන්ගෙන් ඈත් කළා. සලමොන් වයසට ගියාම එයාගේ භාර්යාවන් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න එයාගේ හිත පොළඹව ගත්තා. එයාගේ තාත්තා වුණ දාවිද් මුළු හදවතින්ම දෙවියන්ට ලැදි වෙලා හිටපු විදිහට සලමොන් මුළු හදවතින්ම එයාගේ දෙවියන් වුණ යෙහෝවාට ලැදි වෙලා හිටියේ නැහැ. එයා සීදොන් ජාතිකයන්ගේ දේවතාවියක් වුණ අෂ්ටෝරෙත්තයි, අම්මොන් ජාතිකයන්ගේ පිරිකුල් සහගත දෙවියෙක් වුණ මිල්කොම්ටයි නමස්කාර කළා. ඒ විදිහට සලමොන් රජ යෙහෝවා ඉස්සරහා හරිම නරක දේවල් කළා. එයා එයාගේ තාත්තා වුණ දාවිද් වගේ යෙහෝවාට මුළු හදවතින්ම කීකරු වුණේ නැහැ. ඒ කාලෙදී සලමොන් යෙරුසලමට ඉස්සරහින් තිබුණ කන්දේ මෝවබ් වරුන්ගේ පිරිකුල් සහගත දෙවියෙක් වුණ කෙමොෂ්ට සහ අම්මොන් වරුන්ගේ පිරිකුල් සහගත දෙවියෙක් වුණ මෝලෙක්ට නමස්කාර කරන්න තැන් ගොඩ නැගුවා. තම තමන්ගේ දෙවිවරුන්ට ගින්නෙන් පූජා ඔප්පු කරපු වෙනත් ජාතීන්ට අයිති එයාගේ භාර්යාවන් හැමෝටම එයා නමස්කාර කරන්න තැන් හදලා දුන්නා. යෙහෝවා දෙවියන්ට සලමොන් එක්ක ගොඩක් කේන්ති ගියා. මොකද සලමොන්ගේ හිත දෙවියන්ගෙන් ඈත් වෙලයි තිබුණේ. ඊශ්‍රායල් වරුන්ගේ දෙවිවන යෙහෝවා දෙසරයක්ම සලමොන් ඉස්සරහා පිණී ඉඳලා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න එපා කියලා අණ කරලා තියෙද්දි එයා ඒ දේම කළා. එයා යෙහෝවාගේ අනට කීකරු වුණේ නැහැ. ඉතින් යෙහෝවා සලමොන්ට මෙහෙම කිව්වා. ඔයා මගේ කිවිසුම කැඩුවා. මං ඔයාට දුන්න අනපනත්තුරට අකීකරු වෙලා ඔයා කරන මේ දේවල් නිසා මං අනිවාර්යෙන්ම ඔයාගේ අතින් රාජ්‍ය උදරගන්නවා. මං ඒක ඔයාගේ සේවකයෙක්ට දෙනවා. ඒත් ඔයාගේ තාත්තා වුණ දාවිද්ට මම දුන්න පොරොන්දුව නිසා මං ඒක ඔයාගේ ජීවිත කාලෙදි කරන්නේ නැහැ. මං ඔයාගේ පුතාගේ අතින් රාජ්‍ය උදරගන්නවා. හැබැයි මම මුළු රාජ්‍යම එයාගෙන් උදරගන්නේ නැහැ. මගේ සේවකයා වුණ දාවිද්වයි මං තෝරගත්ත නගරේ වන යෙරුසලමයි මම අමතක කරන්නේ නැහැ. ඒ නිසා මං ඔයාගේ පුතාට පාලනය කරන්න එක ගෝත්‍රයක් දෙනවා. ඊට පස්සේ යෙහෝවා සලමොන්ට විරුද්ධව වැඩ කරන්න ඒදොම් ජාතික හදද්ව පෙළඹුවා. එයා ඒදොම් වරුන්ගේ රජ පවුලේ කෙනෙක්. දාවිද් ඒදොම් වරුන්ව පරාජය කරපු කාලෙදී එයාගේ හමුදාවේ ප්‍රධානියා වුණ යෝවාබ් මැරුණ අයව වලලන්න ගියා. ඒ වෙලාවේ යෝවාබ් උත්සාහ කළා ඒදොම්වල හිටපු පුරුෂයන් හැමෝවම මරලා දාන්න. යෝවාබ් සහ මුළු ඊශ්‍රායල් හමුදාව ඒදොම්වල හිටපු පුරුෂයන් හැමෝම මරලා දාන කල් මාස 6ක් එහි හිටියා. ඒත් හද එයාගේ තාත්තගේ සේවකයන් කීප දෙනෙක් එක්ක, ඒ කියන්නේ ඒදොම් ජාතිකයන් කීප දෙනෙක් එක්ක ඊජිප්තුවට පැනලා ගියා. ඒක වෙද්දී හදත් පොඩි දරුවෙක්. එයාලා මිදියන් දේශයෙන් පිටත් වෙලා පාරාන් වලට ආවා. ඊට පස්සේ පාරාන් වල හිටපු පුරුෂයන් කට්ටියකුත් එකතු කරගෙන එයාලා ඊජිප්තුවේ රජ වුණ පාරාවෝ ළඟට ගියා. පාරාවෝ රජ හදත්ට ගේකුයි ඉඩම් කෑල්ලකුයි දුන්නා. එයාට කෑම බීම දෙන්න කියලාත් කිව්වා. හදත් පාරාවෝගේ හිත කොච්චර දිනාගත්තද කියනවා නම් පාරාවෝ එයාගේ බිරිඳ වුණ තාපෙනෙස් රැජිනගේ නංගිව එයාට විවාහ කරලා දුන්නා. කාලයක් ගියාම තාපෙනෙස්ගේ නංගිට හදත්ගෙන් පුතෙක් හම්බ වුණා. ඒ පුතාට ගෙනුබත් කියන නම තිබ්බා. තාපෙනෙස් පාරාවෝගේ මාලිගාවේ ඒ දරුවව හදා වඩා ගත්තා. ගෙනුබත් පාරාවෝගේ පුතාලා එක්ක රජමාලිගාවේ දිගටම හිටියා. දාවිද් රජ සහ හමුදාවේ ප්‍රධානියා වුණ යෝවාබ් මැරුණා කියලා ඊජිප්තුවේදී හදත්ට ආරංචි වුණා. ඊට පස්සේ හදත් පාරාවෝ ළඟට ගිහින් මගේ රටට යන්න මට අවසර දෙන්න කියලා පාරාවෝගෙන් ඉල්ලුවා. ඒත් පාරාවෝ ඇයි ඔයා යන්න හදන්නේ? මගේ අතින් මොනවා හරි අඩුපාඩුවක්වත් වුණාද කියලා ඇහුවා. එතකොට හදත් මෙහෙම උත්තර දුන්නා. එහෙම දෙයක් වුණේ නැහැ.
අනේ මගේ රටට යන්න මට අවසර දෙන්න. දෙවියන් සලමොන්ට විරුද්ධව වැඩ කරන්න තවත් කෙනෙක්ව පෙළඹුවා. එයා තමයි එලියාදාගේ පුතා වුණ රෙෂෝන්. එයා එයාගේ ස්වාමියාගෙන් ඒ කියන්නේ ෂෙබාවල රජවුණ හදත් එෂෙර්ගෙන් පැනලා ගිහිල්ලා හිටියේ. දාවිද් ෂෙබාවල මිනිසුන්ව පරාජය කළාට පස්සේ රෙෂෝන් මිනිස්සු කට්ටියක්ව එකතු කරගෙන කොල්ලකරුවන්ගේ කණ්ඩායමක් හදාගත්තා. එයා තමයි ඒ කණ්ඩායමේ නායකයා. එයාලා දමස්කයට ගිහින් එහි පදිංචි වෙලා දමස්කය පාලනය කරන්න පටන් ගත්තා. හදත් ඇති කරපු ප්‍රශ්නවලට අමතරව රෙෂෝනුත් සලමොන් පාලනය කරපු කාලේ පුරාම ඊශ්‍රායල්වරුන්ට විරුද්ධව ප්‍රශ්න ඇති කළා. රෙෂෝන්ට ඊශ්‍රායල්වරුන් එක්ක තිබුණ වෛරය එයා සිරියාව පාලනය කරපු කාලේ පුරාම දකින්න තිබුණා. රජයට විරුද්ධව කැරිලි ගහපු තවත් කෙනෙක් හිටියා. එයාගේ නම යෙරොබොවම්. එයා ෂෙරේදාවලින් ආපු ඒෆ්‍රයිම් ගෝත්‍රයට අයිති නිබාත්ගේ පුතා. වැන්දබුවක් වුණ එයාගේ අම්මගේ නම ෂෙරුවා. යෙරොබොවම් සලමොන් රජගේ සේවකේ. එයා රජට විරුද්ධව කැරිලි ගහන්න හේතු වුණ සිද්ධිය මේකයි. සලමොන් මිල්ලෝ කියන ගොඩැල්ල හැදුවා වගේම එයාගේ තාත්තා වුණ දාවිද්ගේ නුවරේ තිබුණ පවුරේ ඉදිකරන වැඩත් කළා. යෙරොබොවම් කියන්නේ හරිම දක්ෂ කෙනෙක්. මේ තරුණයා හොඳට මහන්සි වෙලා වැඩ කරනවා කියලා සලමොන් දැක්කා. ඉතින් රජ යෝසෙෆ්ගේ ගෝත්‍රයෙන් සේවයට බඳවගත්ත හැමෝගෙම වැඩ බලාගන්න එයාව පත් කළා. ඔය කාලෙදී යෙරොබොවම් එක දවසක් යෙරුසලමේ පිටට ගියා. එයා එහෙම යද්දී ශීලෝවල කෙනෙක් වුණ අහියා කියන අනාගත වක්තෘවරයාට පාරේදී ආව මුණ ගැහුණා. අහියා අලුත් සලුවක් දාගෙන හිටියා. ඒ වෙලාවේ එතන මෙන කවුරුත් හිටියේ නැහැ. අහියා එයා දාගෙන හිටපු සරුව ගලවලා ඒක කෑලි 12කට ඉරුවා. ඊට පස්සේ එයා යෙරොබොවම්ට මෙහෙම කිව්වා. මේකෙන් කෑලි 10ක් ඔයා ගන්න. මොකද ඊශ්‍රායල්වරුන්ගේ දෙවිවන යෙහෝවා මෙහෙම කියනවා. මම සලමොන්ගේ අතින් රාජ්‍ය උදුර ගන්නවා. මං ගෝත්‍ර 10ක් ඔයාට දෙනවා. ඒත් මං එක ගෝත්‍රයක් එයාට ඉතුරු කරනවා. මගේ සේවක දාවිද් වෙනුවෙනුයි ඊශ්‍රායල් ගෝත්‍රවලට අයිති නගරවලින් මං තෝරගත්ත නගරය වන යෙරුසලම වෙනුවෙනුයි මං එහෙම කරනවා. මම සලමොන්ගේ අතින් රාජ්‍ය උදුරගන්නේ ඊශ්‍රායල්වරු මාව අත්හැරලා සීදොන් වරුන්ගේ දේවතාවියක් වන අෂ්ටෝරෙත්තයි, මෝවබ් වරුන්ගේ දෙවියෙක් වන කෙමොෂ්ටයි, අම්මොන් වරුන්ගේ දෙවියෙක් වන මිල්කොම්ටයි නමස්කාර කරන නිසයි. එයාලා සලමොන්ගේ තාත්තා වුණ දාවිද් කළා මගේ මඟ පෙන්වීම වලට අනුව ජීවත් වුණේ නැහැ. එයාලා මං හරි කියලා සලකන දේවල් කළේව මගේ අනපනත් පිළිතැද්දේවත් නැහැ. ඒත් මං රාජ්‍ය සම්පූර්ණයෙන්ම සලමොන්ගේ අතින් උදරගන්නේ නැහැ. මං එයාට එයාගේ ජීවිත කාලේ පුරාම අධිපතියෙක් විදියට ඉන්න ඉඩ දෙනවා. මං එහෙම කරන්නේ මං තෝරගත්ත මගේ සේවකයා වුණ දාවිද් වෙනුවෙන්. මොකද එයා මගේ ආඥාවලට සහ පනත්වලට කීකරු වුණා. ඒත් මම සලමොන්ගේ පුතාගේ අතින් රාජ්‍ය අරගෙන ඒකෙන් ගෝත්‍ර 10ක් ඔයාට දෙනවා. මම එයාගේ පුතාට එක ගෝත්‍රයක් දෙනවා. එතකොට මගේ නම දරන්න මං තෝරගත්ත නගරය වන යෙරුසලමේ ඉඳන් මං ඉස්සරහා පාලනය කරන්න මගේ සේවක දාවිද්ගෙන් පැවතෙන කෙනෙක් හැමදාටම ඉඳී. මම ඔයාව ඊශ්‍රායල් වරුන්ගේ රජ විදියට පත් කරනවා. ඔයා කැමති හැම ප්‍රදේශයක්ම පාලනය කරන්න ඔයාට පුළුවන්. මං ඔයාට අන කරන හැම දෙයකටම කීකරු වෙන්න. ඔයත් මගේ සේවකයා වුණ දාවිද් වගේ මගේ පනත් සහ ආඥා පිළිපැදලා මගේ මඟ පෙන්වීම වලට අනුව ජීවත් වෙනවා නම් මං හරි කියලා සලකන දේවල් කරනවා නම් මම හැමදාම ඔයා එක්ක ඉන්නවා. දාවිද්ගෙන් පැවතෙන අයට හැමදාටම පාලනය කරන්න මම ඉඩ දෙනවා වගේ ඔයාගෙන් පැවතෙන අයටත් හැමදාටම පාලනය කරන්න මම ඉඩ දෙනවා. ඊශ්‍රායල් වරුන්ව පාලනය කරන්න මම ඔයාට බාර දෙනවා. එයාලා කරන දුෂ්ට දේවල් නිසා මම දාවිද්ගෙන් පැවතෙන අයව ලැජ්ජාවට පත් කරනවා. ඒත් ඒක හැමදාටම තියෙන්නේ නැහැ. ඉතින් සලමොන් රජ යෙරොබොවම්ව මරලා දාන්න උත්සාහ කළා. ඒත් යෙරොබොවම් ඊජිප්තුවේ රජ වුණ ශීෂෙත් නන්දට පැනලා ගිහින් සලමොන් මැරෙන කල්ම ඊජිප්තුවට වෙලා හිටියා. සලමොන්ගේ ජීවිතයේ අනිත් සිදුවීම් ගැන, ඒ කියන්නේ එයාගේ ප්‍රඥාව ගැනත්, එයා කරපු හැම දෙයක්ම ගැනත් සලමොන්ගේ ඉතිහාසය ලියලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. සලමොන් යෙරුසලමේ ඉඳන් අවුරුදු 40 මුළු ඊශ්‍රායල් සෙනගෝම පාලනය කළා. ඊට පස්සේ සලමොන් රජ මැරුණා. එයාගේ මුතුන් මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. එයාව තැන්පත් කළේ එයාගේ තාත්තා වුණ දාවිද්ගේ නුවරේ. සලමොන්ගෙන් පස්සේ එයාගේ පුතා වුණ රෙහබොවම් රජකමට පත් වුණා.